අධිකරණයේ විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට විදෙස් ගමන් තහනමක් පැනවීමත් සමග රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් චහලේ පිළිබඳව විවිධ අය විවිධ ප්‍රශ්න මතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසා සිටී. පාස්කු ප්‍රහාරයේ සිදු වූයේ කුමක් සඳහාද? එහි අරමුණ කුමක්ද? අවශ්‍යතාවය කාගේද යන සොයා බැලීම සඳහා 2019 වසරේ සිට කතෝලික ප්‍රජාව සහ ගරු කාදිනල් පියතුමා ඇතුළු සියලු ප්‍රජාව යුක්තිය හා සාධාරණත්වයේ ඉල්ලා විශාල සටනක් සිදු කළ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. 2019 වසරේ සිට මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ පරීක්ෂණ සියල්ල කාලයේ වෙලිතලාවෙන් යටපත් කරමින් කටයුතු කළ බවත් වත්මන් රජයේ එම අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඔහු පවසා සිටී. වත්මන් රජයේ බලයට පත් වූ පසු පාස්කු ප්‍රහාරය පිළිබඳව අඩපණ වූ නඩු විභාගයේ වේගින් ක්‍රියාත්මක කිරීමට විශේෂ අධිකරණයක් තුළ කටයුතු කරන බවත් මේ අධිකරණයේ ඉදිරියේ පවතින කටයුත්තක් වන අතර තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින නිසා කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් කලබලයට පත් වී යුතු නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ.